මම අද ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ සාමාන්‍ය පෙළ පේපර් එකේ එන අනිවාර්ය ගාණක් වන වර්ගඵලය හා පරිමිතිය කියන පාඩම් වලින් එන ප්‍රශ්නේ ගොඩ දාගන්න අවශ්‍ය වෘත්තයක වර්ගඵලය, ට්‍රැපීසියමක වර්ගඵලය, ත්‍රිකෝණයේ වර්ගඵලය, සමාන්තරාශ්‍රයේ වර්ගඵලය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය වගේ දේවල් වල වර්ගඵලය හා පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. පරිමිතිය හොයනවා නම් අපි වෘත්තයක නම් පරිමිතිය හොයන්න සූත්‍රයක් තියෙනවා. ට්‍රැපීසියමක නම් අපි සාමාන්‍යයෙන් ගන්නෙ මෙන්න මේ පාදවල වටේ දිගවල් එකතු කරලා තමයි අපි පරිමිතිය හොයන්නේ. ත්‍රිකෝණයකත් මේ දිග, මේ පාදයේ දිග, මේ පාදයේ දිගෙන් තමයි පරිමිතිය හොයන්නේ. සමාන්තරාශ්‍රයකත් එහෙමයි. සමචතුරාශ්‍රයකත් එහෙමයි, ඍජුකෝණාශ්‍රයකත් එහෙමයි. ඒ වුණාට අපි එහෙම පරිමිතිය හෙව්වට වෘත්තයක පරිමිතිය හොයද්දී වෘත්තයක පරිමිතිය හොයන්න වෙනම සූත්‍රයක් තියෙනවා. සම්පූර්ණ වෘත්තයක් නම් අපි ගන්නෙ සම්පූර්ණ වෘත්තයක නම් අපි ගන්නෙ කොහොමද? 2 5 r කියලා තමයි අපි සම්පූර්ණ වෘත්තයක පරිමිතිය හොයන්නේ. ඒක මෙන්න මේ විදිහට අර්ධ වෘත්තයක් වුණොත් කොහොමද? දැන් අපි ඒකට ගන්නෙ කොහොමද? 360න් θ 2 5 r විදිහට ගන්නවා. ඒක මේකේ තියෙන්නේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩේ තියෙන්නේ වෘත්ත කාලක්. එතකොට මේ වෘත්ත කාලක නම් අපි ඒකටත් ගන්නෙ 360න් θ 2 5 r කියලා. මෙන්න මේ θ වෙනුවට ආදේශ කරන්නේ මෙන්න මේ තියෙන කෝණය. දැන් මේකේ නම් θ වෙනුවට අංශක 90 දාන්න පුළුවන් අපිට. මේකේ θ වෙනුවට අංශක 360 අංශක 180 දාන්න පුළුවන්. ඊළඟට අපි දැන් බලමු වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. වර්ගඵලය හොයද්දී වෘත්තයක නම් වර්ගඵලය අපිට හොයන්න වෙන්නේ 5r වර්ගය කියන සූත්‍රය දාලා. මේක වෘත්ත ඛණ්ඩයක් වෙනවා. කියන්නේ කෝණයක් සහිත සම්පූර්ණ වෘත්තයක් නැතුව කෝණයක් දීලා තියෙනවා නම් අපි ඒකේ වර්ගඵලය හොයන්නේ කොහොමද? 360න් θ 5r වර්ගය දාලා 360න් θ 5r වර්ගය දාලා තමයි අපි වෘත්ත ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ. ඊළඟට අපි ත්‍රිපීසියම ගත්තොත් මේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක ගුණ කරනවා සමාන්තර පාද දෙකේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ පාද දෙක තමයි සමාන්තර වෙන්නේ A හා B. එතකොට දෙකෙන් එක වැඩි කිරීම A ධන B ඒක ගුණ කරනවා මෙන්න මේ ලම්බ උසෙන්. ඒ කියන්නේ h ගෙන් ගුණ කරනවා. ඊට පස්සේ ත්‍රිකෝණය ගත්තොත් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එක වැඩි කරනවා ආධාරක පාදය A වැඩි කිරීම ලම්බ උස වෙන්නේ h. දෙකෙන් එක වැඩි කිරීම ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උස. ඊට පස්සේ අපි සමාන්තරාශ්‍රය ගත්තොත් සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ අපි ආධාරක පාදය වැඩි කරනවා ලම්බ උසෙන්. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මෙතන මෙන්න මේ ලම්බ උස ලකුණු කරලා තියෙදි මෙන්න මෙතන හැදෙනව නේද මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය අපි මෙතෙන්ද ගෙනල්ලා සම්බන්ධ කරොත් මේකේ සම්පූර්ණ එන්නේ මොකක්ද? ඍජුකෝණාශ්‍රයක්. එතකොට වර්ගඵලය හොයන්නේ අපි දිග වැඩි කිරීම පළල. එතකොට h කියන්නේ පළල, දිග කියන්නේ a. එතකොට අපිට ගන්න පුළුවන් a වැඩි කිරීම h කියලා. ඊට පස්සේ සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ඒකත් දිග වැඩි කිරීම පළල. එතකොට a වැඩි කිරීම a. ඊට පස්සේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ අපි ඒකත් දිග වැඩි කිරීම පළල. කියන්නේ දිග a කියලා ගත්තොත් පළල b.
මේ සමචතුරස්‍රයේ A වැඩි කිරීම A කියලා ගත්තේ. සමචතුරස්‍රයේ මේ පාද හතරෙම දිග සමානයි. ඒ හින්දා A වැඩි කිරීම A කියලා ගන්න. කියන්නේ දිග වැඩි කිරීම පළල කියලා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට තමයි මේ නෝට් එක හැදෙන්නේ. ඊළඟට අපි යනවා පයිතගරස් ප්‍රමේය දැනගන්න. පයිතගරස් ප්‍රමේය අපිට යොදන්න පුළුවන් මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයකට විතරයි. මේ ඍජුකෝණී ත්‍රිකෝණ ඕනනම් අපිට මෙන්න මේ පැත්තට තියෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එක කෝණයක් ඍජුකෝණාශ්‍රයක් වුණ ත්‍රිකෝණ වලට අපි කියනවා ඍජුකෝණී ත්‍රිකෝණ කියලා. එතකොට පයිතගරස් ප්‍රමේය කියන්නේ මෙන්න මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට අපි කියනවා හැම වෙලේම මොන පාදයේද? කර්ණ පාදය කියලා. මෙන්න මේ විදිහට මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන මෙන්න මේ පාදයට අපි කියනවා කර්ණ පාදය කියලා. මෙන්න මේ කර්ණ පාදයේ වර්ගය කියන්නේ C ගේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට. ඒ කියන්නේ A වර්ගය ධන B වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි පයිතගරස් ප්‍රමේය හොයන්නේ. ආය බැලුවොත් අපි මෙන්න මේ දිගම පාදයේ වර්ගය කියන්නේ මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය කියන්නේ C. මෙන්න මේකේ වර්ගය සමාන වෙනවා. මෙන්න මේ A පාදයේ වර්ගය ධන B පාදයේ වර්ගයේ එකතුවට සමාන වෙනවා. C දීලා B දීලා තියෙනවා නම් අපිට A හොයාගන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රයට දාපුවාම අපිට A හොයාගන්න පුළුවන්. ඒ වගේම B දීලා A දීලා තියෙනවා C හොයාගන්න පුළුවන්. C පාදයක් දීලා A පාදයක් දීලා තියෙනවා නම් අපිට B හොයාගන්න පුළුවන්.